ලංකාවාසී බෞද්ධ ජනතාවට මෙන්ම මුල්මහත් ලෝකවාසී බෞද්ධ ජනතාවට කලාතුරකින් උදා වෙන්නා වූ වාග්ය සම්පන්න අවස්ථාවක් මේ වන විට උදා වෙලා තියෙනවා. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ වාමශ්‍රී දළදා වහන්සේ මේ ලෝකවාසී බෞද්ධ ජනතාව කවුරුත් දන්නවා. ශ්‍රී දළදා මාලිගාව තුළ මහනුවර තැන්පත් කරලා තියෙනවා කියන වගේ. දළදා වහන්සේ බොහොම කලාතුරකින් තමයි වැඳ පුදා ගන්නට අපේ බෞද්ධ ජනතාවට අවකාශය සැලසෙන්නේ. මේ වැඳ ගැනීමට එම නැත්නම් දැක ගැනීමට උදා වෙලා තියෙන්නේ වසර 16කට පස්සේ. මීට අවුරුදු 16කට පෙර දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවකාශය සලසලා දුන්නා. ඊට පසු දැන් අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ උභය මහා විහාරයේ අනුග්‍රහයත් එවැගේම වර්තමාන දියවඩන නිලමේතුමාගේ අනුග්‍රහයත් මත මේ කියන උදාාරතර අවස්ථාව ඔබට උදා වෙලා තියෙනවා. ඒකම බලවත් ඉල්ලීමක් උභය මහා විහාරයෙන් සහ දියවඩන නිලමේතුමාගෙන් කරන්නට සිද්ධ වුණා මේ රටේ ගරු ජනාධිපතිතුමා. එතුමාගේ අවධානයට යොමු වෙමින් ඒ ඉල්ලීමද ඉටු කරමින් මේ කියන්නා වූ දළදා දැක්ම සිද්ධ කරන්නට කටයුතු සංවිධානය කරමින් පවතිනවා. ඒ සඳහා ඔබ කවුරුත් මේ වන විට දිනමක් වානු දන්නවා. අප්‍රේල් මාසයේ 18 වෙනිදා මේ දැක්ම දළදා දැක්ම ආරම්භ කරලා අප්‍රේල් මාසයේ 27 වෙනිදා දින 10ක් මුළුල්ලේ මේ කටයුත්ත සිද්ධ කරලා ඔබ වෙනුවෙන් අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ නිසා කලාතුරකින් ලැබෙන වැදගත් අවස්ථාවක්. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ලංකාවාසී බෞද්ධ ජනතාවට අපි කාරුණිකව සිහිපත් කරනවා. ඒ කියන්නා වූ කාලය තුල මහනුවරට පැමිණලා ශ්‍රීමත් දළදා වහන්සේ වැඳ පුදා ගන්නට කියන වගේ. මේ කටයුත්ත බාහිර ක්‍රියාවක්. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ භූමියට පැමිණෙනවා කියන වගේ අපි කවුරුත් දන්නවා. මේ පැමිණෙනා වූ අයට හැම පැත්තකින්ම පහසුකම් සැලසිය යුතුවක් තිබෙනවා. එහිදී සිහිපත් කරන්නට ඕන මේ ජනතාවට අවශ්‍ය කරන්නා වූ යටිතල පහසුකම් මේ වන විට සියල්ලක්ම සංවිධානයේ වෙමින් පවතිනවා. එක පැත්තකින් රජයේ අනුග්‍රහය මේ පැත්තට තියෙනවා. මේ කාර්ය සඳහා උපරිමයෙන් තියෙනවා. ඒ වගේම මහනුවර නගර සභාවේ අනුග්‍රහයත් මේ කටයුතු සංවිධානය කර ගැනීමට ලැබිලා තියෙනවා. විශේෂයෙන් දළදා මාලිගාව අභ්‍යන්තරයේ මේ පරිසරය තුළ දියවඩන නිලමේතුමාගේ මැදිහත් වීම මත අනුග්‍රහය මත මේ අවශ්‍ය කරන්නා වූ සියලුම යටිතල පහසුකම් සම්පූර්ණ කරලා තියෙනවා කියන වගේ සිහිපත් කරන්නට ඕන. එපමණකුත් නොවේ ඔබට අවශ්‍ය කරන්නා වූ ආරක්ෂාව පොලිසිය මැදිහත් වීමෙන් ඒ වගේම ත්‍රිවිධ හමුදාව මැදිහත් වීමෙන් මේ කටයුතු සම්පූර්ණ වෙමින් පවතිනවා. ඒ නිසා කිසිදු ගැටලුවකින් ප්‍රශ්නයකින් තොරව මහනුවරට පැමිණලා දළදා වහන්සේ වැඳ ගන්නට ඔබට ඉතාමත් වැදගත් අවස්ථාවක් උදා වෙලා තියෙනවා කියන වගේ සිහිපත් කරන්නට ඕනේ. ඒකම සඳහන් කළ යුතු වැදගත් කාරණාවක් තියෙනවා. ඔබ පැමිණෙන්නේ මේ උත්තරීතර පූජා භූමියකට. දළදා වහන්සේ පිළිබඳ බොහොම ගෞරවයෙන් භක්තියෙන් යුක්තව කටයුතු කරන පිරිසක් රටක් තමයි මේ ශ්‍රී ලංකාවේ කියලා කියන්නේ. ඉතින් ඒ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට එන විට බොහොම සංවරශීලීව මේ භූමියට පැමිණිය යුතුයි කියන වගේ දැඩිසේ සිහිපත් කරනවා. ඒ නිසා ඔබේ ඇඳුම පිළිබඳව
ඔබ සැලකිලිමත් වෙන්න. ඔබ අනවශ්‍ය කරන්නා වූ විවිධ ඇඳුම් වර්ග ඇඳගෙන ආවොත් සමහර වෙලාවට ආරක්ෂක අංශයෙන් ඔබට මේ දළදා මාලිගාව තුළට ඇතුල්වීම පවා වළකින්නට පුළුවන්. ඒ නිසා දුර බැහැර ඉඳලා වෙහෙස මහන්සි වෙලා පැමිණෙනා වූ මේ ගමනේදී ඔබ සුදු අතින් සැරසී බෞද්ධ පින්නතුන් හැටියට උපාසක උපාසිකාවන් හැටියට බොහොම සංවරශීලීව මේ භූමියට පැමිණලා දළදා වහන්සේ වැඳ පුදා ගන්නට කල්පනා කරන්නට ඕනේ කියන වග මේ අවස්ථාවේදී අපි අවධාරණයෙන් සිහිපත් කරනවා. ඉතින් ඒ වගේම අනවශ්‍ය විදියට විවිධ ආභරණ පැළඳගෙන එහෙම සුසුනේ අපි කොයිතරම් ආරක්ෂාව සැපීම කළත් සමහර වෙලාවට රෑදාවල් පෝලිං වල ඉන්න සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවලදී මංකොල්ල කරුවන් හොරුන් ගැට කපන්නන් ඒ අත්ංගෙන් ප්‍රවේශම් වෙන්නට ඕනේ. ඒ නිසා ඔබ මේ පළඳින ආභරණ පවා නවතා දමා නැත්නම් අඩු කරනවා නම් ඉතාමත්ම යෝග්‍යයි කියන වග මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඉතින් මේ උතුම් කටයුත්ත වසර 16කට පසු එළඹීමේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා හැටියට බෞද්ධ ජනතාවට අපේ රටේ බෞද්ධ ජනතාවට බොහොම කාරුණිකව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා.